ඔන්න ඉතින් ලෝන් වීකෙන්ඩ් එකක් ආපු හින්දා ගෙදර කට්ටියත් ලෑස්ති කරගෙන අපි හිතුවා පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. ෂොප් එකක ඩිස්කවුන්ට් වගේක් දැකලා මෙන්න මෙයාට යන්න ඕනේ කිව්වනේ. ඊට පස්සේ මොකද කරේ ගමන නවත්තලා වාහනේ හැරෙව්වා ෂොප් එක පැත්තට. මේ වගේ දේවල් නම් ඉතින් අපිට වඩා හොඳට ඒගොල්ලන්ට පේනවනේ. අද නම් ෂුවර් පර්ස් එකට තට්ටු වෙන්න තමයි යන්නේ. පටන් ගත්ත තැනේ ඉඳලම ස්පෙෂල් ඔෆර්ස්. මේ කබඩ් වලට නම් 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා තමයි කිව්වේ. පේනවනේ ඉතින්. මෙයාට නම් ඉවසිල්ලක් නැහැ ඇතුළට යනකම්ම. මේ ෂොප් එකේ නම තමයි සියනෑ සිටි සුපර් සෙන්ටර්. යක්කල් බ්‍රාන්ච් එක තමයි මේක. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ස්ටේෂනරි සෙක්ෂන් එක. පේනවනේ. පොත්වලට 125ක ඩිස්කවුන්ට් එකක්. එතකොට හෝම් රන් එකේ 135ක ඩිස්කවුන්ට් එකක්. ඒ වගේම ප්ලාස්ටික් අයිටම්ස් මේ ඇට්ලස් ලන්ච් බොක්ස් තියෙනවා 115ක්. වෝටර් බොටල් වලට 115යි. ෆෑන්ස් අයිටම්ස් වලට 110යි. ඒ වගේ එකී මෙකී නොකී හැම ජාතියකම ගෙදරට අවශ්‍ය කරන හැම උපංගයක්ම මෙතන තියෙනවා. මම දැන් කල්පනා කරන්නේ යන්න ආපු ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. අද දවසම මේක ඇතුළටම වෙලා ඉන්න වෙන්නේ. මගේ නෝනාව ඔය යනකොට අන්තිමට මාව නිකන් අතරමං වුණා වගේ. මේ ඉන්නේ. වටේ කැරකි. දැන් මොනාටද යන්නේ බලන අත ලස්සන අයිටම්ස් තියෙන හින්දා මෙයාව මේක ඇතුලෙන් ගලව ගන්නවා කියන්නේ නම් හෙනම ගේමක් දෙන්න වෙන වැඩක්. මේ වගේ දෙයක් අතර ගත්තේ මොකෝ ණයක්වත් අරගන්න හිතුණත් දන්නෙත් නැහැ. බලන්නකො ලස්සන මේ අයිටම් වල. ඒක මන්න මෙන්න රෙදි හොදන්න ඕන වෙලාද කොහෙද? ඔය අයිටම් එකම තව තැනකින් මෙයා බලලා තියෙනවා. ඒකේ ගානත් එක්ක සංසන්දනය කරද්දි මේකේ ගාන නම් අඩුයි සෑහෙන්න. දැන් ඉතින් ඕක ගන්න ඕනෙමයි කියලා කියනවනේ. මං කිව්වේ අද නම් මගේ පර්ස් එකට තට්ටු වෙන එක ෂුවර්ම තමයි. මේ දවස්වල ඉතින් අපේ නෝනාගේ වැඩේ හම්බෙන්න එන්න පොඩි එක්කෙනාට බඩු ගන්න එක තමයි. ගන්නවා ඉවරයක් නැහැ ඉතින්. එපා කියන්නත් බෑනේ. ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ හරි නැත්නම් වෙනත් ෆන්ක්ෂන් වලට හරි මොන හරි අයිටම් එකක් මෙන්න මේ වගේ ලස්සනට හදා ගන්න ඕන නම් මේගොල්ලන්ට ඇවිල්ලා පෙන්වන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන අයිටම් ටික. එතකොට මේ වගේ ලස්සනට පැක් කරලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ASCII මෙන්න අම්මයි දුව එක පුටුවකට රණ්ඩු වෙනවා. මෙච්චර පුටු ගොඩක් තියෙනකොට එක පුටුවක් අල්ලගෙන ඒකට රණ්ඩු වෙනවා අම්මයි දුවයි. Or practice training, party training. බෑග් බල ඉන්නකොට අපේ ශානාගේ ආසම බෑග් එකක් හම්බුණා. කුරුමි කියලානේ මේකට කියන්නේ. මෙයා මාර විදියට ආසයි ওই ඩිසයින් එකට. පේනව නේද මේකේ විශාල මේ තියෙන පළවෙනි මාල. තව මේ වගේම කෑල්ලක් තියෙනවා උඩ තට්ටුවේ. ඒක බලන්නත් යන්න එපා. එහෙනම් ඉක්මනට යමු. ඔන්න ඉතින් උග වෙලාවකට පස්සේ ශානවත් හම්බුණා. මේ මොකද මේ? මේකටවත් යන්න හිතුණත් දන්න එකපාරටම. මතක් කරන්න ඕනේ මේකේ ඉන්න ස්ටාෆ් එක ගැන. හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට හැම වෙලාවෙම ඇවිල්ලා උදව් කරලා අපිට ගන්න ඕන අවශ්‍ය භාණ්ඩ අරගන්න සෑහෙන්න උදව්වක් කරනවා. අම්මයි දුවයි අතල්ලාගෙන ඔය උඩට යන්නේ. ඔන්න ඉතින් අන්තිමේදී හොය හිටපු කබඩ් එක මෙයාට හම්බුණා. එයාට ඉතින් පාටත් හොයන්න ඕනේ. කබඩ් එකේ ගුණාත්මක භාවයත් හොඳටම තියෙන්න ඕනේ. රෝස පාටම නිල්ලන්නේ. අද යන්නේ නෑ වගේ මට පේන්නේ අපේ ගමන. මේ ඉඳගත්තේ මොනවද දන්නේ මැඩම්ලා ඕඩර් කරන්නේ. හැමදාම ඉතින් මට තේ හදලා දෙන එකේ මට හිතුණා අද මෙයාට තේ එකක් හදලා දෙන්න. නෝනා මෙන්න. මූණේ තියෙන හිනාව. මෙන්න මේ කබඩ් එකත් ඔෆර් එකක්. මේකේ හරි ගාන 11000 ගානක්. ඒ වුණාට මේක 7000 ගානකට තමයි මේ පාර සේල් වෙන්නේ. එතකොට මේ පල්ලෙහා තියෙන කබඩ් එක 13ක් වෙන එක මේගොල්ලෝ දෙන්නේ 8250කට. කොච්චර ලාභයක්ද බලන්න. 125ක වගේ ඩිස්කවුන්ට් එකක් යනවා මේ හැම එකටම. ඇවිදලා මහන්සි ඉඳගත්තා. ඉඳගෙනත් බෑනේ ඉතින්. තව කොච්චර දේවල් බලන්න තියෙනවද මේක ඇතුලේ? වෙලාව තියෙන්නේ.
හොඳම වෙලාව තමයි මගේ වෙලාව බලාගන්න එක. අද නම් එච්චර හොඳ දවසක් නෙමෙයි වගේ. මොකද පර්ස් එකට තට්ටු වෙනවනේ. කාට හරි තෑගි දෙනවා නම් මේ වගේ දේවල් නම් නියමයි. මට ඉතින් තියෙන ලොකු අඩුපාඩුවක් තියෙනවා. බලමුක ඉතින් ඔන්නට මතක් වේද කියලා. මතක් වුණා එනං මටම ගැලපෙන එක ට්‍රිප් එකක් යනවා නම් නියම බාන්න මේක. පේනවනේ. මග් එකයි කප් ටිකයි ඔක්කොම ඇතුලේ. ලස්සනත් එක්ක මේකේ පාට ගොඩකුත් තියෙනවනේ. ඔය හොයාගෙන තියෙන ඉතින් අපේ පොඩ්ඩ දෙන්නට ගැලපෙනම සෙක්ෂන් එක. සෙල්ලම් බඩු නම් ඉතින් මේ දෙන්නට නම් කොච්චරවත් එපා වෙන්නේ නැහැ. ආශානට ගැලපෙනම මුණත් හම්බෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් අන්තිමේදී ඒකත් අපි ගත්තා. දැන් ඉතින් මෙයාට සන්තෝෂයිනේ. පාරිභෝගිකයා ඉස්සරහම අපි ගත්ත භාණ්ඩේ මේගොල්ලෝ චෙක් කරලා බලනවා මොකක් හෝ ඩැමේජ් එකක් තියෙද නැද්ද කියලා. මොකද සමහර තැන්වල පාරිභෝගිකයා ගත්තට පස්සේ ඒ ගත්ත භාණ්ඩෙම නෙමෙයි එන්නේ සමහරක් වෙලාවට ඩැමේජ් වෙලා තියෙනවා. එක එක හානි වෙලා තියෙනවා. ඒක නිසා මෙතන 100% ඒගොල්ලෝ චෙක් කරලා බලනවා ඒ භාණ්ඩේ කුමක් හෝ ඩැමේජ් එකක් තියෙද නැද්ද කියලා. මේගොල්ලන්ගේ මෙච්චර ඔෆර් දාලා තිබිලත් තවත් 125ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කමර්ෂල් වීසා කාඩ් වලට. පොඩ්ඩක් බලමු කියලා ආවේ. අන්තිමට මොකද වුනේ? මෙච්චර ඉතින් ඔෆර් දාලා තිනකොට නොගෙනත් බෑනේ. අන්තිමට ඉතින් බඩුත් අරගෙන මේව කාර් එක ඇතුළට දාගන්නත් ඉඩ මදි. ඒ තරම් බඩු ගොඩයි. That's a clock like this. I think you can I clip to the crib.